Hi guys. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්නේ. මම හිතන්නේ මාසෙකටත් වැඩි. පහුගිය ටිකේ එක්සෑම්ස් වගේක් තිබ්බා. ඉතින් බොහොම පොඩ්ඩක් බිසි වෙලා වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. ඉතින් අද මමයි අම්මයි යනවා පොඩි වැඩකට. ඒකම විතරක් නෙමෙයි මම day in my life vlog එකක් වගේ අද අරන් එන්න හිතුවේ. ඉතින් අද අම්මයි යනවා පොඩි වැඩකට. මේක ඉන්ට්‍රස්ටිං වැඩක්. ඒක හැබැයි හැමෝටම ඉන්ට්‍රස්ටිං නැති වෙන්න පුළුවන්. හැබැයි මට නම් ගොඩක් ඉන්ට්‍රස්ටිං සහ I'm looking forward to it. So මේක තියෙන්නේ කුරුණෑගල. මම ඉන්නේ කුරුණෑගල. So 11ට තමයි වැඩේ පටන් ගන්නේ. දැන් නම් 10ට විතර ඇති. Yeah. ඔයාලා දන්නවනේ author කෙනෙක් ඉන්නවා කියලා මොහන් රාජ් මඩවල කියලා. ඉතින් එයා මේ ළඟදී ආගේ book එකක් පොතක් publish කරා toxic කියලා. මාත් ඒක graphic book එකේ. ඒක කියලා ඉවර කරන්න බැරි වුණා. හැබැයි අද තියෙනවා නිකන් authors meet up එකක් වගේ. ඇවිල්ලා ඒ පොත ගැන ඩිස්කස් කරනවා. ඉතින් මාත් හිතුවා ඒකට යන්න ඕනි කියලා. මොකද මට පොත කියලා ඉවර කරන්න බැරි වුණාට මම හිතුවා පොඩක් ඉන්ට්‍රස්ටිං වෙයි. ඒක ඉතින් මාත් ගිහින් බලනවා. ඉතින් මේකට මොහන් රාජ් මඩවල සර් එනවා. ඒ වගේම සුජීව සිරිමේවංශ සහ රහට පිටිය සර්. මේ තුන් දෙනා තමයි එන්නේ. ඉතින් මම හිතුවා ඒක ගොඩක් ඉන්ට්‍රස්ටිං වෙයි කියලා. මේ මොකද තුන් දෙනාම ගොඩක් සාහිත්‍ය ගැන දන්න, ගැන ලියන කියන කට්ටිය. ඉතින් ගොඩක් ඉන්ට්‍රස්ටිං වෙයි ඒ කට්ටියගෙන් මේ පොත ගැන යාලගේ පර්ස්පෙක්ටිව් එක දැනගන්න. ඉතින් ගිහින් බලමු. මම නම් ටිකක් එක්සයිටඩ්. හැබැයි පොත කියව ගන්න බැරි වෙච්ච ඉඳන් මම පොඩක් අපරාධේ වගේ මට කමක් නැහැ. මම පොඩ්ඩක් කියවුවා පොත මුල් ටික. හැබැයි මට ඉවර කරගන්න බැරි වුණා. කමක් නැහැ නේ. බලමු ගිහිල්ලා. පොත ස්පොයිල් එකද දන්නේ නැහැ මට. ඒක කමක් නැහැ කියලා මම හිතුවා. මම මොහන් රාජ් මඩවල සර්ගේ පොත් ගොඩක් කියවලා තියෙනවා. මම මුලින්ම කියුවේ සර්ගේ මාගම් සෝලිය පොත. ඒක හරිම ඉන්ට්‍රස්ටිං පොතක්. ඊට පස්සේ මම කියුවා රැජිනා. ඒකත් හරිම ලස්සනයි. මේ ළඟදී මම ගොඩක්ම මෑතකදී කියුවේ මන්දෝදරි. ඒකත් හරිම ලස්සනයි. අර ලව් ස්ටෝරි එකක්. මේක තමයි මං බුක් ෆෙයාර් එකෙන් ගත්ත පොත. මං ඉතින් මේකත් අරගෙන ගියා යනකොට. එනවා මෙලා වැඩ කරන්නේ නැති අයියා. මේක තිබුණේ කුරුණෑගල සමුද්‍රා බුක් ෂොප් එකේ උඩ තට්ටුවේ. මෙතනට සමුද්‍රා සෝල්දරය කියලා කියන්නේ. මෙතන සාමාන්‍යයෙන් මේ වගේ වැඩසටහන් කරනවා. ඉතින් අපි යනකොට ටික දෙනෙක් ඇවිල්ලා හිටියා. හැබැයි ස්පීකර්ස්ලා කවුරුත් ඇවිල්ලා හිටියේ නැහැ. ටික වෙලාවකින් මොහන් රාජ් මඩවල සර් ආවා. ඊට පස්සේ මේ කතා කරන්නේ එතන අනවුන්ස් කරපු announcer. මේ කතා කරන්නේ ජයන්ත කහටපිටිය සර්. එයා ගොඩක් ලොකු සහ හොඳ සයිකෝ ඇනලිසිස් එකක් දුන්න පොත ගැන. මේ ඉන්නේ මාෂී හේමපාල මිස්. ඔයාලා මෙයාව දැකලත් ඇති සමහර විට Facebook එකේ. එයා ගොඩක් ඇක්ටිව්. ඉතින් එයාත් එයාගේ අදහස කිව්වා පොත ගැන ඒ වෙලාවේ ඇවිල්ලා. මේ කතා කරන්නේ අපි හැමෝම දන්න සුජීව සිරිමේවංශ. ඉතින් මේක තමයි මගේ ෆේවරිට්ම සෙග්මන්ට් එක උනේ මුළු ඩිස්කෂන් එකේම. සර් කියපු දේවල් වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහ මම ගොඩක් දේවල් වලට agree වුණා සර් කියපු. සර් ගොඩක් හොඳ ඇනලිසිස් එකක් දුන්න පොත ගැන. ඩිස්කෂන් එක ඉවර වෙලා අම්මී මමයි ගිහලා ෆොටෝස් ගත්තා මේ කට්ටියත් එක්ක. යාලා හරිම හම්බල් හරිම සුහදව අපිත් එක්ක කතා කරා. ඒ වැඩේ ඉවර වෙලා අපිට හොඳටම බඩගිනි නිසා අපි ගියා පොඩි ස්නැක් එකක් ගන්න. අපි දෙන්න ඉතින් පොඩි චැට් එකක් දාගෙන අද වැඩේ ගැනත් ඩිස්කස් කර කෑවා. ඊට පස්සේ අපි ගියා කාගිල්ස් එකට ගෙදරට බඩු වගේක් ගන්න. අද රෑට අපි චිකන් රැප්ස් හදනවා කියලා හිතුවා. ඉතින් ඒකට ඕන බඩු ටික ගන්න ගියා.
ඊට පස්සේ මෙන්න මේ අර චෙරි ඇපල් එක මම හිතන්නේ කාලයක් TikTok viral වුණා. ඉතින් ඒවත් ගත්තා. ඊට පස්සේ plums තියනවා දැකලා ගත්තා. ඒක නම් එච්චර ලොකු රසක් නෑ. කවදාත් කාලා නැති නිසා ගත්තේ. ওই තව එක බඩු අරගෙන ආවා. ඊට පස්සේ notice එකක් මම මෙහෙම දැක්කා shopping bags වලට සල්ලි ගන්නවා කියලා. මම හිතනවා ඒක හොඳ initiative එකක් කියලා ඇත්තටම. අපි තාම ගෙදර යන ගමන් මේ මග ආව අපේ කිසල් වවලා තියෙනවා. ඒක කිසල් හැදිලා දැන් ඒවා කපා ගන්න අපි අපේ මේ ඉඩමේ කෙසෙල් පැල හැදුවේ අපේ ගෙදර එහෙම උදව්වට එන අංකල් කෙනෙක් පාලි කියන අංකල් කෙනෙක්. එයාගේ කියන්නේ අත්ගුණේ මාරම හොඳයි. කියන්නේ ඕන තැනක හිටවන ඕනම ගහක් මාර හොඳට පැලවෙනවා, පළදාව තියනවා. ඉතින් හරිම හොඳයි. ඒ අංකල් හරි හොඳයි. ඕන වැඩක් කිව්වම තමන්ගේම වැඩක් වගේ හරිම උනන්දුවෙන් කැපවීමෙන් කරනවා. හැබැයි ඒ අංකල් මේ ළඟදී නැති වුණා. ඒක හරිම අන්ෆෝර්චුනේට් දෙයක්. ගොඩක් වයසක් නෑ යාට. 60ක්වත් නැහැ. ඒක අපි හැමෝටම හරිම දුක හිතන දෙයක්. මට අයියට අපේ අම්මිලාට හැමෝටම මොකෝ එයා ගොඩාක් හොඳ මිනිස්සෙක්. ඊයේ හරි පෙරේද හරි තමයි තිබ්බයාගේ 7 දවසේ දානේ. ඉතින් ඒකටත් මම අම්මී ගියා. ඒක හරිම දුක හිතෙන ඉන්සිඩන්ට් එකක්. ওই ඊට වඩා ඒක ගොඩාක් ලොකු පාඩුවක්. මොකද එයා ගොඩාක් වටින මිනිස්සෙක්. මං කඩේක මෙන්න මේ මුරුක්කු එක තියෙනවා දැකලා ගත්තා. ඉස්සර මම කුරුණෑගල සයුර කියලා තැනක මං ක්ලාසස් ගියා. ඒකේ කැන්ටින් එකේ මේ මුරුක්කු තිබ්බා. හරිම රසයි. ඒක මතක් කරලා තමයි මම ගත්තේ. හැබැයි දැන් නම් ඉස්සර තිබ්බ රස වෙනස් වෙලා පිටි ගොඩක්ම පිටි රහක් වගේ තමයි මට නම් ආවේ. මම ගෙදර යන ගමන් අපේ අම්මා ගියා එළවලු ගන්න. දැන් වෙලාව මිනිස්සු බල් බලන ටවුන් එකේ. වෙලාව 5ට විතර ඇති. උදේ ගියපු ගමන් දැන් නම් මහන්සි බඩගිනි ඔක්කොම. ගෙදර ආවා. මම දැන් යනවා පොඩි නැප් එකක් දාන්න. කොහොම හරි අද වැඩේ ගැන කිව්වොත් ඒක හරිම මම හිතනවා කියන්නේ මම ගොඩක් ග්ලෑඩ් කියලා ගියපු එකට. පොත කියව නැති වුණාට පොත මට ස්පොයිල් වුණා නැහැ. හැබැයි ඒක ගැන ලොකු ඩිස්කෂන් එකක් එතන වුණා. මොකද එතනට ගොඩක් ආවේ ලොකු සාහිත්‍යකරුවෝ, ගොඩක් කියවන කට්ටිය, ඒ වගේම ජෙන් සී එකේ ගොඩක් කට්ටියට ඇවිල්ලා හිටියා. මොකද ටොක්සික් පොත මම හිතන්නේ මොහන් රාජ් මාඩවල සර් ලියලා තියෙනවා ජෙන් සී එකට. මම හිතන්නේ ඒක තියෙනවා යා පිදුමෙම තියෙනවා. ඒක තියෙන්නේ ජෙන් සී පරම්පරාවට කියලා. ඉතින් ඒ ජෙනරේෂන් එකේ කට්ටිය තමයි ගොඩක් ඇවිල්ලා හිටියේ. මම වගේ මා ජෙන් සී. ඉතින් ගොඩක් අපි හිතන්නවත් නැති දේවල් ගැන ඩිස්කස් කරා. පොත කොයි විදිහට ඇනලයිස් කරන්න පුළුවන්, මොන අප්‍රෝච් එකක් අරගෙනද පොත කියවන්න පුළුවන් මේ වගේ. ඉතින් මට පොත මම බාගෙට කියවලා තියෙන්නේ. හැබැයි තව ලොකු උනන්දුවක් ආව මට පොත කියවලා ඉවර කරන්න ඕනේ කියලා. මොහන් රාජ් මාඩවල කියන්නේ මගේ ෆේවරිට් author කෙනෙක්. ෆේවරිට් author සමහර ගොඩක් ඉන්නවා. ඒ කට්ටියකින් එක්කෙනෙක්. ඉතින් ඉස්සරගේ පොත් හරිම වෙනස්. ගොඩක් ලව් සහ ෆැන්ටසි කියන ඔන්න ඔය තීම්ස් වලට තමයි මම ඔක්කොම පොත් කියලා නැහැ. හැබැයි මම කියලා තියෙන ඒවා ගොඩක් අලයින් වෙන්නේ. මම සාමාන්‍යයෙන් කැමති නෑ එහෙම ලව් තීම්ස් කියවන්න. මොකද මට ඒක චුට්ටක් බෝරින් වගේ, බෝලන්දයි වගේ එහෙම හිතෙනවා. හැබැයි හම්සර්ගේ පොත දකින්න එක දෙයක් තමයි ලව් උනත් පෝට්‍රේ කරන්නේ හරිම වෙනස් විදියකට. පොතට වෙනස් හරිම වෙනස් අප්‍රෝච් එකක් සර් ගන්න. ඉතින් ඒක ගොඩක් ඉන්ට්‍රෙස්ටිං කියලා මට හිතෙනවා. මට අග්‍රී වෙන කට්ටියක් ඇති කියවන කට්ටිය. හැමෝම පොත් කියවන්නේ නැහැ. that's normal. සමහරව කැමති නැහැ වැඩි පොත් කියවන්න. and that's okay. එහෙම හැමෝම කියවන්න ඕනේ කියලා එක්කුත් නැහැ. හැබැයි මම හිතනවා පොත් කියවනවා කියන එක ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මොකද මූවි එකක් බලනවා වගේම
ඊට මට හිතෙනවා ඊට වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද we get to live in the book with the characters and සමහර පොත් තියෙනවා ඒවර ඉවර වෙනකොට අපිට මාර දුකයි අය ඉවර වුණේ එහෙම වගේ. සමහර characters එක අපි ගොඩාක් ළඟින් bond වෙනවා. ඉතින් ඒක හරිම හොඳ සහ ලස්සන එක්ස්පීරියන්ස් එකක් කියලා මට හිතෙනවා. ඉතින් I'm also inviting you to read Toxic if you haven't read. It's such a nice read. It's a good read, I would say. I don't know for sure because I haven't read it fully for now, but I feel like it'll be a good read. So, yeah, give it a try and see. So then මං යනවා මගේ nap එක ගන්න. I'll see you at 9. Hello. මම දැන් නැගිටලා wash දැම්මා. වෙලාව 7ට විතර ඇති. දැන් මං යනවා කෑම හදන්න රැට. රැප්ස් හදන්න බඩු ගෙනාවට අන්තිමට හැදුවේ ෆ්‍රයිඩ් රයිස්. ඉතින් මේ අතින් අනන එක වැඩි ගණන් ගන්න එපා. ගෙදර කටියට හදන්නේ හින්දා අතින් අනන්නේ. ඉතින් මම චිකන් එක එයා ෆ්‍රයි එකට දාලා චුට්ටක් අරගෙන ඊට පස්සේ carrots, spring onions, එතකොට garlic, ලූණු, අමු මිරිස් කපලා ඊට පස්සේ chicken එකත් air fry එකකින් අරගෙන පොඩි පොඩි කැරි වලට කපලා නෙමෙයි කැඩුවා. ඊට පස්සේ ඉතින් normal fried rice හදන විදියට හැදුවයි. අන්තිමට මෙන්න මෙහෙම තමයි ආවේ. කන්න යන්නේ මම එක සාමාන්‍යයෙන් හදනවා ගෙදර. So we'll see. රහයි ඉතින් මං හැදුවොත් ඉතින් ඕන එකක්. Shape ඉතින් wow කියලා එකක් නෑ. What sarai wage hai but shape. Yeah, so that's just how I spent my day. I'm going to end the video from here. I hope you guys enjoyed. I'll see you guys in another video. Bye.